අයිබං කියලා හැමදෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට. එතකොට ගොඩක් කට්ටියට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි කොකෝ ඇප්ද වාසි ක්‍රෙඩිට් කාඩ්ද වාසි කියලා. දැන් ගොඩක් ලංකාවේ මම දැක්ක විදිහට කොකෝ වලින් ගොඩක් payments එහෙම දැන් ගොඩක් කට්ටිය වැළඳගෙන යනවා. කොකෝ වල හොඳම වාසිය විල දැන් මාස 3ක් තියෙනවා මාස 6ක් තියෙනවා ඩෙබිට් කාඩ් එකක් තිබ්බොත් ඇති. ඒක තමයි හොඳම වාසිය මේකේ. කොකෝද ඔයගොල්ලන්ට බලන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් එක. මම මෙහෙම කියන්නම්. පොලිය ගත්තොත් කොකෝ වල පොලියක් නැහැ. පොලියක් නැහැ කියන්නේ කොකෝ වල පොඩි 102ක වගේ ඉන්ට්‍රස්ට් එකක් ගහන ඉන්ට්‍රස්ට් එක නෙවෙයි හැන්ඩලින් ෆී කියලා යන්නේ. නමුත් ඒක ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් වගේ තමයි. නමුත් පොලියක් නැහැ කියලා තමයි යන්නේ. ඉස්සර දරස් වලින් ගෙන්නනකොට ඒ මිලමයි හම්බෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් වල තියෙන්නේ નિયમિત දිනට ගෙව්වේ නැත්තම් 128ක් 36ක් විතර පොලියක් අය කරනවා. හැබැයි નિયમિત දිනට කලින් ගෙවුවොත් හොඳයි. හරි ඊට පස්සේ වාරික ගෙවීම නම් කොකෝ වල මාස 3කින් ගෙවන්න ගන්න පුළුවන්. නැත්නම් මාස 6කින්. මාස 6කින් හැමෝටම හම්බෙන්නේ නැහැ. ඒක ප්‍රිසම් මෙම්බර්ස්ලාට එකපාරට හම්බෙන්නේ නැහැ. ඒක ඔගොල්ලෝ කරන ෆ්‍රීකවන්සි එක මත ගෙවීම් කරන දින මත පර්චේස් කරන හැටියට එහෙම තමයි හම්බෙන්නේ. නමුත් ක්‍රෙඩිට් කාඩ් වල මාස 12 24 මාස 60 වෙනකල් පුළුවන්. ඊසි ප්ලෑන්ස් තියෙනවා. ඒ අතින් ක්‍රෙඩිට් කාඩ් හොඳයි. හරි ඊට පස්සේ අමතර ගාස්තු. අමතර ගාස්තු ගත්තොත් වාර්ෂික ගාස්තුව දැනට නැහැ කොකෝ වල. ඔවා කියන්න බෑ ඉස්සරහට. ප්‍රමාද ගාස්තුවක් වදිනවා. හැබැයි අරකේ වාර්ෂික ඇනුවල් ෆී එකක් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් වල. වාසි ගත්තොත් අපිට ටක් ගාලා කොකෝ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා වැඩේට බහින්න පුළුවන්. අද වුණත් මේ අපිට ගන්න පුළුවන්. ණයට බඩු. නමුත් ක්‍රෙඩිට් කාඩ් වල එහෙම හැමෝටම ගන්න බෑ. ඒක ක්‍රිබ් වල තිබ්බොත් ටිකක් අමාරුයි. නැත්තම් තමන්ගේ සැලරි ස්ලිප්ස් පෙන්නන්න ඕන. ගොඩක් පඩිය තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් එක. ඒතර අන්න කියන්නේ නෝමල් කට්ටියට ඇත්තටම කොකෝ හොඳයි. හයි පර්චේසස් නැත්තම් ඒ වගේ කට්ටියට තමයි ක්‍රෙඩිට් කාඩ් හොඳ. මොකද සල්ලි තියනවා නම් විතරනේ අපිට මෙතන බඩු ගන්නත් පුළුවන් කොකෝ එකේ. කියන්නේ පළවෙනි වාරකේ අපි ගෙවන්න බෑ කොහොමද? වාරක 3ක් කිව්වට දෙකක් නේ ඒගොල්ලෝ දෙන්නේ. ඒක නිසා වැඩි වාසිය අතර මම නම් දගෙන හිටිය කොකෝ තියෙන්නේ. නමුත් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතන අපිට වට්ටම් හම්බෙන්නේ නැහැ. දැන් මේ ක්‍රෙඩිට් කාඩ් වල ගෙවනකොට අපිට වට්ටම් හම්බෙනවා. අනේ අප්සෙට් එක තියෙනවා. ඊට පස්සේ කොකෝ වල එහෙම වට්ටම් නැහැ. හැබැයි මෙහෙම කොකෝ ෂොප්ස් වලට ගියපුවම සමහර ෂොප්ස් වල 12ක් ගන්නවා. සමහර ෂොප් වල 6ක් ගන්නවා. 6ක් ගන්න එක සාධාරණ වෙන්න පුළුවන්. මොකද කොකෝ වලත් ෂොප් වලින් 6ක් ගන්නවා. ඒක නිසා ඒක කමක් නැහැ. නමුත් 12ක් ගන්නවා සමහර තැන්වල. සමහර තැන්වල මම අහලා දෙන 20කුත් ගන්නවා. ඒතර හොඳ කල්පනාවෙන් ගන්න ඕනේ. මොකද එතන පොලියක් ඇඩ් වෙනවා ඇත්තටම. මේ නොකියුවට. කොකෝ හොඳයි අර දරස් වගේ පොඩි ප්ලැට්ෆෝම් වල 102 ද බයි අබාන්ස් හොඳයි. 102 අය කරන්නේ නෝමල් බබා කියන අබාන්ස්ලා හොඳයි. එතකොට ෆැෂන් බක් නෝ ලිමිට් ඒවා හොඳයි. ඒ වගේ දේවල් වලට යන්නේ හොඳයි. ෆෝන්ස් ගන්නකොට තමයි ඕක ගොඩක් වැඩි වෙන්නේ. මම සැකවින් ගත්තොත් එහෙම කොකෝ ඇත්තටම වාසිදායකයි. ඒක කිසිදු පොලියක් නැහැනේ. සංගණු ගාස්තුත් නැහැ. හැබැයි අර ෂොප් වලින් අය කරන්න ගන්න එක තමයි උතන අසාධාරණකම තියෙන්නේ. එතකොට ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට තුනක් ගන්න පුළුවන්. ලොකු බඩු මිලදී ගන්නවා නම් ක්‍රෙඩිට් කාඩ් එක වාසිසහගතයි. මොකද ගොඩාක් කාලයකට යන්න පුළුවන්. ඒ කියන්නේ මාස 60ක් වෙනකල් යන්න පුළුවන්. අදිසි මුදල් අවශ්‍යතාවවලදී ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගන්න පුළුවන් ATM එකට දාලා. ඉන්ටරෙස්ට් රේට් එක වැඩි. කෑෂ් ඇඩ්වාන්ස්. නමුත් කොකෝ එකෙන් එහෙම කරන්න බෑ. රයිට්. ඔන්න ඔය ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් ඔය ඉන්නවනේ මොකද්ද ගන්න කියලා. කොකෝද ක්‍රෙඩිට් කාඩ්ද කියලා. පොඩි බඩු වලට කොකෝ හොඳයි ඇත්තටම. මාස 6 ගොඩක් කට්ටියට හම්බෙලා නැහැ. ගොඩක් කට්ටියට හම්බෙන්න ප්‍රධාන හේතුව ඇවිල්ලා එකක් ඇවිල්ලා කලින් ගෙවනවා.
ප්‍රමාද වෙලා ගෙවන්නත් එපා, කලින් ගෙවන්නත් එපා. නියමිත දෙවෙනියට ගෙවෙන්න සලස්වන්න. ඊට පස්සේ සාමාන්‍ය ලොකු අයිටම් දෙකක් විතර ගන්න. හිතන්නකෝ 25000 45000 ලක්ෂයක වගේ එකක් දෙකක් අරගෙන තියාගෙන ඉන්න. හොඳ පර්චේසින් රටාවක් මේන්ටේන් කරගෙන යන්න. හරියට ගෙවන්නකො ඒතර හම්බෙයි. රයිට් එහෙනම් නැවත ඩීකේ නැතම